ඔන්න යාළුවනේ මම අද අරගෙන ආවේ ඔයාලව පුදුම කරවන හුස්ම හිර කරගෙන බලන් ඉන්න වෙන සුපිරිම මූවි එකක්. මේකේ නම තමයි බර්ඩ් බොක්ස්. හිතන්න ලෝකෙට එකපාරටම එනවා අමුතුම වසංගතයක්. මේක ලෙඩක් නෙවෙයි. මේක වෛරස් එකක්කුත් නෙවෙයි. මේක අදිසි බලවේගයක්. මේකේ තියෙන භයානකම දේ තමයි මේ දේ ඔයා දැක්කොත් ඔයා මැරෙනවා. ඔව් ඇස් ඇරලා මේ දේ දිහා බැලුවොත් ඔයාට ඔයාවම පාලනය කරගන්න බැරි වෙලා ඔයා සියදිවි විනාසා ගන්නවා. ඉතින් ජීවත් වෙන්න තියෙන එකම ක්‍රමය ඇස් දෙක වහගෙන ඉන්න එක විතරයි. එහෙනම් අපි බලමු කොහොමද මේ භයානක ලෝකේ මැලරි කියන ගැහැණු ළමයා තමන්ගේ ජීවිතේ බේරගන්නේ කියලා. කතාව පටන් ගන්නේ මැලරි කියන කාන්තාවගෙන්. එයා ගොඩක් සැර පරුෂ කෙනෙක් වගේ තමයි මුලින් පේන්නේ. එයා දැන් ඉන්නේ ලොකු ගඟක අයිනේ. එයා තනියම නෙවෙයි. පොඩි ළමයි දෙන්නෙකුත් එයා ළඟ ඉන්නවා. හැබැයි මේ ළමයින්ට නම් දාලා නැහැ. එයා කතා කරන්නේ බොයි සහ ගර්ල් කියලා විතරයි. මේ තුන්දෙනා ලෑස්ති වෙන්නේ ගොඩක් භයානක ගමනක් යන්න. මැලරි මේ පොඩි ළමයි දෙන්නට තදින්ම අවවාද කරනවා. මොන දේ වුණත් පටිය ගලවන්න එපා. ඇස් අරින්න එපා. ඇස් ඇරියොත් මං ඔයාලට ගහනවා කියලා. මේ තරම් බයක්. මොකක්ද මේ ඇස් බැඳගෙන එයාලා පැනලා යන්න හදන දෙයි? අපි යමු අතීතයට. හරියටම අවුරුදු 5කට කලින්. මැලරි කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. එයාට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. හැබැයි එයා මේ දරුවා ගැන ලොකු ආසාවකින් නෙවෙයි ඉන්නේ. එයාගේ නංගි තමයි ජෙසිකා. දවසක් මේ දෙන්න හොස්පිටල් එකට ගිහින් එනකොට තමයි ලෝකෙ පුරාම මේ අමුතු සිද්ධිය පැතිරෙන්න ගන්නේ. එකපාරටම පාරේ ඉන්න මිනිස්සු පිස්සු හැදුනා වගේ හැසිරෙන්න ගන්නවා. Tamanගේ ඔළුව පාරවල් වල ගහ ගන්නවා, වාහනවලට පනිනවා, මුළු නගරෙම එකම විනාශයක් වෙනවා. මැලරිගේ නංගි වාහනේ එලවාගෙන යනකොට එකපාරටම එයා යමක් දකිනවා. එයාට ඇස්වල පාට වෙනස් වෙනවා. එයාට එයාවම පාලනය කරගන්න බැරි වෙනවා. අන්තිමේදී වාහනේ පෙරලෙනවා. කොහොම හරි වාහනෙන් එළියට බැස්සට පස්සේ ජෙසිකා එකපාරටම පාරේ එන ලොකු ට්‍රක් එකකට පැනලා මැරෙනවා. මේක දකින මැලරි හොඳටම බය වෙනවා. මුළු නගරයම ගිනි ගන්නවා. මිනිස්සු කෑ ගගහා දුවනවා. මේ වෙලාවේ මැලරි දුවගෙන ගිහින් අසල තියෙන ගෙදරකට රිංග ගන්නවා. පාරේ වැටි හිටපු තව ගැහැණු කෙනෙක් මැලරිට උදව් කරන්න හදනකොට එයා යමක් දැකලා ඉතනම මැරෙනවා. කොහොම හරි මැලරි අර ගෙදරට යනවා. ඒ ගෙදර තව කීප දෙනෙක් ඉන්නවා. ගෙදර අයිතිකාරයා ඩග්ලස්. එයා ටිකක් ආත්මාර්ථකාමී කෙනෙක්. තව ඉන්නවා ටොම් කියලා හරිම හොඳ මිනිස්සෙක්. තව ඔලිම්පියා කියලා මැලරි වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුත් ඉන්නවා. දැන් මේ ගෙදර ඉන්න කට්ටිය දැනගන්නවා එළියේ ඉන්න අර වස්තුව දිහා බැලුවොත් මැරෙනවා කියලා. ඒ නිසා එයාලා ගෙදර ජනෙල් ඔක්කොම වහලා රෙදි දාලා ආවරණය කරනවා. කාටවත් එළියේ පෙන්න තියන්නේ නැහැ. කාම බීම ඉවර වුණාම මේ අයට සිද්ධ වෙනවා එළියට යන්න. හැබැයි කොහොමද යන්නේ? එයාලා වාහනේ වීදුරු ඔක්කොම කළු කරලා GPS එකේ උදව්වෙන් අන්ධයෝ වගේ තමයි වාහනේ එලවාගෙන යන්නේ. මේ ගමන හරිම ත්‍රාසජනකයි. වාහනේ වටේට අර අద్භූත බලවේගය කැරකෙනවා වගේ දැනෙනවා. සුපර් මාකට් එකට ගියත් එතනත් ලොකු බීතියක් තියෙන්නේ. ටොම් එතනදී ගොඩක් වීරකම් කරලා කණ්ඩායම බේර ගන්නවා. ඔය අතරේ තමයි දවසක් මේ ගෙදරට අමුත්තෙක් එන්නේ. එයාගේ නම ගැරි. එයා දොරට තට්ටු කරලා උදව් ඉල්ලනවා. ඩග්ලස් එයාට ගේ ඇතුළට එන්න දෙන්න එපා කියද්දිත් අර ඔලිම්පියා කියන අහිංසක ගැහැණු කෙනා එයාව ගේ ඇතුළට ගන්නවා. මේක තමයි එයාලට සිද්ධ වුණු ලොකුම වැරද්ද. මොකද මේ ගැරි කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා එයාලට අර අద్භූත රූප දැක්කම මැරෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලට පිස්සු හැදෙනවා. එයාලා හිතන්නේ මේ රූප හරි ලස්සනයි. අනිත් අයත් මේක බලන්නම ඕනි කියලා. මේ පිස්සු වැටුණු අය අනිත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇස් බලෙන් ඇරවලා අර රූප පෙන්වන්න උත්සාහ කරනවා. දවසක් මැලරිටයි ඔලිම්පියාටයි දෙන්නටම එකම දවසේ බබාලා හම්බ වෙන්න එනවා. මේ කලබලාස්සේ අර ගැරි තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්නනවා. එයා අර කුරුල්ලෝ ඉන්න පෙට්ටිය ෆ්‍රිජ් එකට දාලා ජනෙල් වල රෙදි ඉරලා දානවා. මුළු ගෙදරම අපායක් වෙනවා. ගැරි හදන්නේ අර අහිංසක ඔලිම්පියාව මැරන්න. ඔලිම්පියාට බබා ලැබුණ ගමන්ම ගැරි ජනේලක් පෙන්නලා ඔලිම්පියාට බල කරනවා එළිය බලන්න කියලා. අවාසනාවන්ත විදිහට ඔලිම්පියා ජනේලෙන් එළිය බලනවා. එයාට පිස්සු හැදිලා එයා ජනේලෙන් පැනලා මැරෙනවා. මැලරිටත් බබා ලැබෙනවා. එයා අමාරුවෙන් එයාගේ දරුවයි ඔලිම්පියාගේ දරුවයි දෙන්නම තුරුළු ගනිනේ බේරෙන්න උත්සාහ කරනවා. අන්තිමේදී ටොම් ඇවිල්ලා ගැරීත් එක්ක සටන් කරලා ගැරීව මැරලා දානවා. හැබැයි ගෙදර හිටපු අනිත් ඔක්කොම මැරිලා ඉවරයි. දැන් ඉතුරු වෙලා ඉන්නේ මැලරි, ටොම් සහ අර පුංචි බබාලා දෙන්නම විතරයි. දැන් අපි ආයෙත් එනවා අවුරුදු 5ක් ඉස්සරහට. මැලරි සහ ටොම් මේ ළමයි දෙන්නත් එක්ක කැලේ මැද තියෙන ගෙදරක ජීවත් වෙනවා. යාලා බොහොම ආදරෙන් ඉන්නේ. ටොම් මේ ළමයින්ට ලස්සන ලෝකයක් ගැන කතා කියලා දෙනවා.
හැබැයි මැලරි දන්නවා බලාපොරොත්තු තියාගන්න එක කොච්චර භයානකයිද කියලා. එයා ළමයින්ට උගන්වන්නේ කොහොමද සද්දට ඇහුම්කන් දෙන්නේ, කොහොමද ඇස් වහගෙන ජීවත් වෙන්නේ කියලා විතරයි. එයා ළමයින්ට හරිම සැරයි. මොකද එයා දන්නවා පොඩ්ඩක් හරි දුර්වල වුණොත් මේ ළමයි මැරෙනවා කියලා. දවසක් මේ අයට රේඩියෝ එකකින් පණිවිඩයක් ලැබෙනවා. කවුරු හරි කියනවා ගඟ දිගේ පහළට ආවොත් කුරුල්ලෝ ගොඩක් ඉන්න තැනක් තියෙනවා. එතන ආරක්ෂිතයි කියලා. කුරුල්ලෝ කියන්නේ මේ කතාවේ වැදගත්ම සලකුණක්. මොකද අර අద్භූත බලවේගය එනකොට කුරුල්ලෝ කලබල වෙනවා. ඉතින් කුරුල්ලෝ කියන්නේ අනතුරු අනංවන සංඥාවක්. ටොම් තීරණය කරනවා මේ ගමන යන්න ඕනේ කියලා. හැබැයි ඒ ගමනට ලෑස්ති වෙනකොටම අර පිස්සු හදුණු මිනිස්සු වගක් මේ ගෙදර වට කරනවා. ටොම් තීරණය කරනවා මැලරිටයි ළමයින්ටයි පෙනගන්න ඉඩ දීලා එයා සකන් කරන්න. ටොම් තමන්ගේ ඇස් දෙකට බැඳපු පටිය ගලවලා අර මිනිස්සුන්ට වෙඩි තියනවා. අන්තිමේදී ටොම් අර රකුසාව දැකලා එයාටත් පිස්සු හැදෙන්න එනකොටම එයාටම වෙඩි තියාගෙන මැරෙනවා. මැලරි දරුවෝ දෙන්නත් අරගෙන ගඟට පනිනවා. දැන් තමයි කතාවේ භයානකම කොටස. මැලරි ළමයි දෙන්නත් එක්ක බෝට්ටේ යනවා. එයාලගේ ඇස් බැඳලා තියෙන්නේ. ගඟ ගොඩක් සැරයි. වටේටම අර අද්භූත හඬවල් ඇහෙනවා. ඒ රකුසෝ මැලරිගේ මැරුණු නංගිගේ කටහඬින් ටොම්ගේ කටහඬින් කතා කරලා මැලරිට කියනවා පටිය ගලවන්න බලන්න අපි දිහා කියලා. ඒ විතරක් නෙවෙයි ළමයින්ටත් කතා කරනවා. මැලරි අසරණ වෙනවා. ගමනේ අන්තිම හරියේදී ලොකු දියඇල්ලක් හම්බ වෙනවා. මේක පහු කරන්න නම් කාට හරි ඇස් ඇරලා පාර කියන්න වෙනවා. මැලරි හිතනවා එක ළමයෙක්ගේ පටිය ගලවන්න ඕනේ කියලා. නමුත් එයාට හිත හදාගන්න බැහැ කාවද බිල්ලට දෙන්න කියලා. එයා තමන්ගේ දරුවා බේරගන්නවද නැත්නම් ඔලිම්පියාගේ දරුවා බේරගන්නවද? අන්තිමේදී ආ තීරණය කරනවා කවුරුත් බලන්නේ නැහැ. අපි තුන්දෙනාම ඇස් වහගෙනම මේක පහු කරනවා. වාසනාවට වගේ බෝට්ටුව පෙරළුණත් එයාලා ගොඩබිමට ගහගෙන එනවා. දැන් යාලා ඉන්නේ කැලේ මැද. අර ආරක්ෂිත තැන හොයාගෙන දුවනවා. වටේම සද්ද ඇහෙනවා. රකුසෝ යාලව වට කරනවා. අර පොඩි ළමයි දෙන්න අතරමං වෙනවා. මැලරි කෑ ගහලා කියනවා මොන දේ වුණත් ඇස් අරින්න එපා කියලා. අන්තිමේදී යාලා ලොකු තාප්පලක් ළඟට එනවා. මැලරි මුළු හයම අරගෙන දොරට තට්ටු කරනවා. වාසනාවට දොර ඇරෙනවා. එයාලා ඇතුළට ගන්නවා. ඇතුළට ගියාම තමයි මැලරි පුදුම දෙයක් දකින්නේ. මේක ඇත්තටම අන්ධයෝ ඉන්න පාසලක්. මෙතන ඉන්න ගොඩක් අයට ඇස් පේන්නේ නැහැ. ඒකයි එයාලා බේරිලා ඉන්නේ. අන්ධයන්ට අර රකුසන්ව පේන්නේ නැති නිසා එයාලට හානියක් වෙන්නේ නැහැ. මෙතන ගොඩක් කුරුල්ලෝ ඉන්නවා, ගස්කොලන් තිනවා, හරිම සාමකී තැනක්. අන්තිමේදී මැලරිට ලොකු සැනසීමක් දැනෙනවා. එයා අර ළමයි දෙන්නට දිහා බලලා පළවෙනි පාරට එයාලට නම් තියනවා. තමන්ගේ දුවට ඔලිම්පියා කියලත් පුතාට ටොම් කියලත් නම් කරනවා. එයා මෙච්චරකල් දරුවන්ට ආදරේ පෙන්නුවේ නැත්තේ එයාලා මැරී කියන බයට. නමුත් දැන් එයා දන්නවා එයාලා ආරක්ෂිතයි කියලා. අන්තිමේදී මැලරි අහස දිහා බලලා hina වෙනවා. එයාට තේරෙනවා ජීවිතේ කියන්නේ නිකම්ම හුස්ම ගන්න එක නෙවෙයි ආදරෙන් බැඳී ඉන්න එක කියලා. ඉතින් යාළුවනේ බර්ඩ් බොක්ස් කියන්නේ අපේ හදවතට දැනෙන ලස්සන කතාවක්. ඔයාලත් කැමතිද මෙහෙම ත්‍රාසජනක අත්දැකීම් විඳගන්න? එහෙනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම සුපිරි ෆිල්ම් එකක විස්තරයක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකම් මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් ෂෙයා කරන්න. අමතක නොකර channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.